ජේසු පීඨයි සියලු දෙනාටම අද අපි බලන්ට යන්නේ S2 කියන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේ මොකක්ද අපිට කතා කරන්න කියලා. කුමකින්ද අපගේ තිබෙනවා S2ක්. මේ ශරීරයට තිබෙනා S2 තමයි අපි සිතන සහ අපි නිර්මාණය කරගෙන තිබෙන S2. ඒ වගේම අපිට තිබෙනවා තව S2ක්. ඒ තමයි ආත්මික S2. එතකොට මේ දෙකට අපි අර්ථකථනය දීලා තියෙන්නේ ශාරීරික S2 සහ ආත්මික S2. එතකොට බොහෝ මිනිසයන් මේ ශාරීරික S2 හොඳට පෙවුනට ආත්මික S2 වසාගෙන තිබෙනවා. තවත් සමහරු ශාරීරික S2 පේන්නේ නමුත් ආත්මික S2ත් පේන්නේ නැහැ. තවත් සමහරු ආත්මික S2 පේනවා නමුත් ශාරීරික S2 පේන්නේ නැහැ. නමුත් මෙතන ආශිර්වාදය තමයි ශාරීරික S2ත් පේනවා නම් ආත්මික S2ත් පේනවා නම් ඔහුට මහත් ආශිර්වාදයක් තිබෙනවා. නමුත් බොහෝ මිනිසයන් මේ ශාරීරික S2ත් පෙරිලා ආත්මික S2ත් පෙන්න ගන්න තිබෙද්දිත් ඒ කියන්නේ බලා ගන්න තිබෙද්දිත් බොහෝ මිනිසයන් මග හැරලා ජීවත් වෙන්න උත්සාහ දරනවා. ඉතින් බලමු අපි දෙවියන් වහන්සේ අද කුමක්ද මේ ශාරීරික S2 සහ ආත්මික S2 තුල අපිට පෙන්නලා දෙන්නේ කියලා. අපි මුලින්ම පෙරලා ගමු ලූක් සුභාරංචි පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ සිට 43 වෙනි පදයේ දක්වා. ඒක කියනවා අන්ධයාගේ ඇදිහිල්ල නැත්නම් අන්ධයාට පෙනීම දීම කියන මාතෘකාව තමයි එතනදී අපිට ප්‍රකාශ කරලා තියෙන්නේ. බලමු දේ වචනය තුල කුමක්ද ලූක් පොතේ අපිට සඳහන් කරන්න කියලා. අපි එතන ඉඳලා පටන් ගමු. මේ S2 නැත්නම් මේ ශාරීරික ඇස සහ ආත්මික ඇස අපි කොහොමද හරි දැක්මක් ඇතුව ඒක බලන්නේ කියලා. හොඳයි පෙරලා ගන්න 18 සුද්ධ ලූක් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ සිට 43 වෙනි පදය දක්වා. තවද උන්වහන්සේ යෙරිකෝව ළඟට පැමිණි කල එක්තරා අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන උන්නේය. සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසි ඒ කුමක්දැයි ඇසුවේය. එවිට ඔවුහු නාසරිය යේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කීවෝය. ඔහුද යේසුස් වහන්සේ දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි මොර ගැසුවේය. පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටු කළෝය. නමුත් ඔහු ශබ්ද නගා දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි තව වඩා මොර ගැසුවේය. හොඳයි. දැන් මෙතනදී මේ පළවෙනි පද දෙක තුනේම අපිට පැහැදිලි කරලා දෙනවා එක්තරා අන්ධයෙක් සිංගමන් කරන තැන නැත්තම් වීදි අසල නැත්තම් කුමන හෝ තැනක ඉඳලා ඔහුගේ අන්ධකමත් එක්ක ඔහු ජීවිතේ ගත කරමින් සිටිනවා. ඒ අතර මැද්දේ ගමන් කරනවා යේසුස් වහන්සේ. ඒ ළඟින්ම ගමන් කරනවා යේසුස් වහන්සේ. දැන් මේ මිනිස්සු මොර ගසන දේ මොහුට පෙනෙන්නේ නැහැ. මොකටද මොර ගසන්නේ? නමුත් මොහුට අහුම්කම් දීම තිබෙනවා එතන. මෙන්න ශාරීරික ඇස මොහුට පේන්නේ නැති භාවය. මේ ශාරීරික ඇස මොහුට පේන්නේ නැති වුණාට මොහුට පෙනෙනවා තව එක ඇසක්. තව එක ඇස් දෙකක් මොහුට තිබෙනවා. මොකද්ද? මෙතනදී කියනවා පල්ලෙහෙන් දාවිද්ගේ පුත්‍රයා මට අනුකම්පා කළ මැනව. මොකද මොහුට ශාරීරික ඇස් දෙක පෙනෙන්නේ නැතුණාට මොහුට දීලා තිබුණු වචනයේ නැමැති ආත්මික ඇස මොහුගේ ජීවිතයේ තිබුණා. එතකොට මොහුට ශාරීරික ඇස නොපෙනුණාට මොහු ඇහැරගෙන හිටියා ආත්මික ඇසෙන්. මොහුට මේ වචනය ඇසිලා තිබුණත් මොහු ආත්මික ඇසෙන් අරගෙන හිටියේ නැත්නම් මේ කාල සීමාවේදී මොහු දැනගන්න යන්නේ නැහැ මේ යන්නේ දාවිද්ගේ පුත්‍රයා කියලා. නැත්නම් මේ යන්නේ සුව කරන්නා කියලා. නැත්නම් මේ යන්නේ මඟ පෙන්වන්නා කියන එක මොහුට දැනගන්න විදියක් නැතු යනවා. බලන්න මෙතන
අපිට පැහැදිලි කරලා දෙන්නේ ශාරීරික ඇස අපිට කොපමණ පෙනුනත් දැන් මෙතන යන කට්ටිය කියන කටවහපක්. කෑ ගහන්න එපා. කරදර කරන්න එපා. සමහරක් කට්ටිය මොනවාද බම්බ බොරුවට කෑ ගහන්නේ හැමදාම කෑ ගහනවා වගේ. උඹ අදත් කෑ ගහනවා. මේ මිනිස්සුගේ පාඩුව යනවා උඹගේ පාඩුව ඉඳපන් කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන තිබෙනවා මොහුගේ ඇස අන්ධ වුණාට මොහුගේ ආත්මික ඇස විවෘත වෙලා තිබෙනවා. දැන් මොහු කොහොමද මේක දැනගන්නේ? මොහුට වචනය අසන්න සහ මොහු වචනය ඒ පාරිසිවරුද සද්දේසිවරුද වැඩිමහල්ලොද ඇවිල්ලා ප්‍රකාශ කරන දේ තුල මොහු හොඳ අහුම්කන් දීමක් තියාගෙන හිටියා. මොහු හොඳට අහුම්කන් දීලා මොහුගේ ජීවිතයට ගත හැකි හැම දෙයක්ම ශාරීරියේ ඇස පෙනුනේ නැති වුණාට ආත්මයට ගන්න පුළුවන් හැම දෙයක්ම මොහු ඔහුගේ ජීවිතය තුළ තැම්පත් කරගත්තා. මෙතනදී බලන්න මොහු කියනවා දාවිද්ගේ පුත්‍රයා මට අනුකම්පා කළ මැනව. මේ දාවිද්ගේ පුත්‍රයා මට අනුකම්පා කළ මැනව කියලා ඒක කියන්න තරම් මොහු අනාගත වාක්‍ය නැත්තම් පරණ ගිවිසුමේ පිටපත් මොහුට හොඳට ඇසිලා තිබෙන්න ඕන. ඒක නිසා තමයි මොහු දැනගත්තේ මේ යන කෙනාට තමයි මට හරි මාර්ගයේද හරි දේද කරන්න පුළුවන් කියලා. මෙතනදී පැහැදිලි කරලා දෙන්නේ ඒක අපිට. අපි සමහරක් තැන්වල අපගේ ශාරීරික ඇස විවෘත වෙලා තිබුණාට ආත්මික ඇස විවෘත කරගන්නට විදිහක් නැහැ. මොකද ශාරීරික ඇස හොඳට පෙනෙද්දී ආත්මික ඇස වසාගෙන තිබෙනවා. බොහෝ මිනිස්සයන්ට ශාරීරික ඇස වසාගත්තට පස්සේ තමයි මේ මිනිස්සයන්ට ආත්මික ඇස පෙනෙන්න යන්නේ. ඇයි? ශාරීරික ඇස තිබෙද්දී බොහෝ මිනිස්සයන් හිතන්නේ නැහැ අපිට ආත්මික ඇස අරගත්ත යුතුයි කියලා. මොකද ශාරීරික ඇසෙන් අපි හැමදේම අලංකාර විදියට හැමදේම බලාපොරොත්තු වෙන දේවල් හැම දෙයක්ම ලැබෙනවා. ඒක නිසා ආත්මික ඇස අරින්ට ඕමනාවක් තිබෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ කියන්නේ කුමක්ද? යේසුස් වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්ට අනකලසේක. ඔහු ආකල මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමිනි මට පෙනීම ලැබේවයි ඔහු කීවේය. යේසුස් වහන්සේ පෙනීම ලබන්න නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේයයි ඔහුට කීසේක. එකෙනෙහිම ඔහු පෙනීම ලැබ දෙවියන් වහන්සේ වර්ණනා කරමින් උන්වහන්සේ අනුව ගියේය. මුළු සෙනගද ඒ දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. දැන් මෙතනදී යේසුස් වහන්සේ ඇවිල්ලා අහනවා උඹට මොකක්ද අවශ්‍ය? උඹට මොකක්ද අවශ්‍ය? ස්වාමීනි මට පෙනීම දෙන්න. දැන් අපි අතරේ හැමෝටම මේ ශාරීරික සුවය නැත්තම් මේ ශාරීරික පෙනුම තියෙද්දි අපිට උන්වහන්සේ හොයන්න උවමනාවක් නැහැ. ඇයි? අපිට අවශ්‍ය කරන දේ ලැබිලා තියෙන්නේ. නමුත් මොහුට මේ ශාරීරික සුවය නැති නිසා මොහුට හොඳට අහුම්කන් දීමක් තිබුණා. ආත්මික ඇස් ආත්මික දැස් විවර වෙලා තිබුණ නිසා. නමුත් මොහුට ශාරීරික ඇස විවෘත වෙලා තිබුණේ නැහැ. මෙතනදී පල්ලෙහා පදේ කියනවා යේසුස් වහන්සේ පෙනීම ලබාපන්න නුඹේ ඇදහිල්ල නුඹ සුව කළසේකයි ඔහුට කීසේක. නුඹේ ඇදහිල්ල සුව කළසේකයි ඔහුට කීසේක. දැන් බලන්න ආත්මික ඇසේ තිබෙන්නේ ඇදහිල්ලක් බලාපොරොත්තුවක් දැක්මක්. නමුත් මෙතනදී පැහැදිලි කරලා දෙනවා යේසුස් වහන්සේ උඹට තිබුණා ඒක. උඹට තිබුණා ඒක. නමුත් උඹට මේ ලෝකයේ දේවල් දකින්න නම් හරි උඹ සුව වෙනවා. ඒ දේ උඹ සුව කෙරුවා. මොකෙන්ද? අර ඇතුලේ තිබුණු දැස ඒ දැසේ බලය තුල ඇතුලේ තිබුණු හදවත ඇතුලේ තිබුණු බලය තුල උඹගේ ශරීරය ඇස සුව කෙරුවා. ඒකට අමුතුවෙන් දෙයක් ඕනේ නැහැ. දැන් මෙතන මේ පද තුල අපි ජීවත් වෙද්දී මේ පද තුල අපි ගමන් කරද්දී අපි බොහෝ මිනිස්යන්ට මේ ලෝකයේ ශාරීරික ඇස පෙනෙනවා. හැබැයි ආත්මික ඇස වැසිලා තිබෙනවා. සමහරක් මිනිස්සු මේ ශාරීරික ඇස සහ ආත්මික ඇස දෙකම හරි විවෘතව බලාගෙන සිටිනවා. ඒ තුල ඔවුන් ගමන් කරනවා. තවත් සමහරු
ශාරීරික ඇස පේන්නේ අන්ධ මිනිසයන්. නමුත් ඔහු ඇතුළාන්තික ඇස ඔවුන්ට විවෘත වෙලා තිබෙන නිසා ශාරීරික ඇස නොලැබුණත් ඔවුන් ස්තුති කරමින් යනවා. අද ප්‍රශ්නේ තිබෙන්නේ ගොඩක් ක්‍රිස්තියානි වරු, ගොඩක් දෙවියන් වහන්සේගේ දරුවෝ කියන කට්ටිය මේ ශාරීරික බලාපොරොත්තුවට පමණයි ගමන් කරන්නේ. ඔවුන්ට හිතෙන්නේ අපි මොකටද මේ ජීවත් වෙන්නේ, මොකටද මේ ගමන් කරන්නේ, මොකද්ද මේ අපි දකින්නේ කියන එක හිතෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මේක තමයි අපේ දැක්ම, මේක තමයි අපේ බැල්ම. නමුත් යෝහන් පොතේ මෙහෙම සඳහන් කරනවා 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 23 වෙනි පදය දක්වා. අපි මේක පොඩ්ඩක් අවදියෙන් අහුම්කම් දෙමු. මොකද ඒ සුද්ධ ලූක් පොතේ අපිට පැහැදිලි කරුවේ අන්ධයා, ශාරීරික අන්ධයා සහ ආත්මික අන්ධයාගේ පෙරමග. නමුත් මෙතෙන් පටන් අපි ඉගෙන ගන්නට යනවා බොහෝ අන්ධ ජීවිත කොහොමද එලි දක්වන්නේ කියලා. මෙතන සමාරිය ස්ත්‍රිය ගැන කතා කරන්නට යනවා. සමාරියගේ ස්ත්‍රියගේ වචනමාලාව සහ යේසුස් වහන්සේගේ වචනමාලාව තුළ අපිට පැහැදිලි ලෙස පේනවා මොකද්ද මේ ආත්මික ඇස සහ ශාරීරික ඇස. උන්වහන්සේ සමාරිය මැදින් යන්ට ඕනෑ බැවින් යාකෝබ් තමාගේ පුත්‍ර වූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සීකාර නම් සමාරියේ නුවරකට පැමිණී සේක. එහි යාකෝබ්ගේ ලිඳ තිබුණේය. යේසුස් වහන්සේ ගමනින් වෙහෙසව සිටී සේක්. ඒ ආකාරයෙන්ම ලිඳ ළඟ හිඳගත් සේක. ඒ හවෙනි පැය පමණ විය. සමාරියේ ස්ත්‍රියක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස් වහන්සේ ඈට කීසේක. මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය. එවිට සමාරීය ස්ත්‍රී උන්වහන්සේට කතා කොට යුදෙව් කෙනෙක් වූ ඔබ සමාරීය ස්ත්‍රියෙක් වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. මක්නිසාද සමාරියන් සමග යුදෙව්වරුන්ගේ ගනුදෙනුවක් නැත. යේසුස් වහන්සේ ඈට උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගෙන සිටියා නම් නුඹ ඔහුගෙන් වතුර ඉල්ලනවා ඇත. එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. හොඳයි. දැන් මෙතන පොඩි කතාවක් යනවා. යේසුස් වහන්සේ දේශනා කරමින්ද, මිනිසයන්ට වචන ප්‍රකාශ කරමින්ද, ඒ හැම දෙයක්ම කරමින් උන්වහන්සේ ගමන් කරද්දී උන්වහන්සේ එක්තරා සමාරියෙක්ගේ ලිඳක් ගාවට නැත්තම් ඒ යාකෝබ්ගේ ලිඳ ගාවට ලං වෙනවා. නමුත් සමාරියෙක් තමයි එතන ඉන්නේ, ගැහැණු කෙනෙක් එතන ඉන්නවා. යේසුස් වහන්සේ කියනවා මට දෙන්න වතුර ටිකක්, මට බොන්න. ඊට පස්සේ මේ ස්ත්‍රිය කියනවා ඔන්න ශාරීරික බැල්ම තුල කියනවා ඔයාලා වගේ කට්ටිය නැත්තම් යුදෙව් කට්ටිය මේ අපි වගේ කට්ටියත් එක්ක කිසිම සමාගමක් නැහැ කියලා යුදෙව් වරු කියලා තිබුණා කියලා කියනවා. දැන් මෙතන මේ ස්ත්‍රිය කතා කරන්නේ ශාරීරික දැක්ම තුල, ශාරීරික බැල්ම තුල. මොකද යුදෙව් වරු එවකට ඒ සමාරී වරුන්ව ගණන් ගත්තේ නැහැ, පහත් කොට සැලකුවේ. එන්නේ ඒ වගේ එක්කෙනෙක් තමයි මේ යේසුස් වහන්සේ. එයත් ඇවිල්ලා තියෙන්නේ පහත් කොට සලකණ්ඩයි, පහත් කොට වචනේ කතා කරන්නයි කියන එක මේ සමාරියගේ සිතේ පැලවුණා. මම දැකපු ගමම්ම කියන්නේ ඔයාලා වගේ කට්ටිය අපගෙන් කොහොමද වතුර ඉල්ලන්නේ? ඔයා ඒක දන්නේ නැද්ද? ඔයා වැරදීමකදී මෙතනට ආවේ කියන වචනේ අහනවා. ඊට පස්සේ මෙතනදී කියනවා මේ කවුද වතුර ඉල්ලන්නේ කියා ඔබ දන්නවා නම් ඔබ ඉල්ලන කෙනාගෙන් ඉල්ල ගන්නවා ජීවනදායක වතුර කියන එක මෑට කියනවා. දැන් බලන්න බොහෝ තැන්වල ඇවිල්ලා කතා කරන විදිහට සහ
පෙනී හිටින විදිහට පෙන්වා දීලා තිබෙන විදිහට අපි හිතන්නේ මේක තමයි අපි කළ යුතු දේ. මේක තමයි අපි සිටිය යුතු දේ කියන එක අපිට හිතෙනවා. ඇයි මේ ශාරීරික ඇසෙන් බලන ක්‍රමයට තමයි අපි හිතන්නේ මේක තමයි මාර්ගය කියලා. නමුත් යේසුස් වහන්සේ ඊට පස්සේ මෙහෙම කතාවක් ප්‍රකාශ කරනවා. ස්ත්‍රීද ස්වාමිනි වතුර අදින්ට භාජනයක් ඔබට නැත. ලිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? ලිඳ අපට දුන් අපගේ පිය වූ යාකෝබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිව්පාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය. හොඳයි. දැන් බලන්න මෙතන ස්ත්‍රිය අහන ප්‍රශ්නේ අපේ යාකෝබ්ට වඩා ඔබ උතුම්ද? ඉතින් සමහර තැන්වල යාකෝබ් පවා දෙවියන් වහන්සේත් එක්ක සටන් කරපු එක්කෙනෙක්. යාකෝබ්ව හම්බෙන්න පවා දෙවියන් වහන්සේ ඇවිල්ලා උඹ කවුද? මම යාකෝබ්. එතකොට එයාට දුන්නා නම ඊශ්‍රායෙල් කියලා. මෙතන පටන් ඊශ්‍රායෙල් කියන අර්ථය දුන්නා. දැන් ඒ දෙවියන් වහන්සේ එක්ක මුණ ගැසුණු යාකෝබ් මෙතනදී මේ ස්ත්‍රිය ප්‍රකාශ කරනවා ඔයා යාකෝබ්ට වඩා උතුම්ද? දැන් බොහෝ ක්‍රිස්තියානිවරු අද හිතනවා ඔයා අරයට වඩා මෙයාට වඩා උතුම්ද? දේවදාසියන්ව උඩ තියාගෙන දේවදාසියන්ව උතුම් කොට සලකනවා. මෙයාට වඩා අරයා උතුම්ද? මෙයාට වඩා මෙයා හොඳට කියනවාද? මෙහන්න අපි දකින දැක්ම තුල තමයි අපි හිතන්නේ මේක උතුම් මේක යහපත් කියලා. නමුත් මෙතනදී දෙවියන් වහන්සේ කතා කරන්නේ හදවතට. දෙවියන් වහන්සේ කතා කරන්නේ හදවතට. මෙතනදී කියන්නේ ඒකයි. කොච්චර දේශනා කෙරුවත් කොච්චර හාස්කම් කෙරුවත් මොන දේ කෙරුවත් මෙතනදී කතා කරන්නේ හදවතේ ඇස උඹලා විවෘත කරගෙන හිටියේ නැත්තම් උඹලා ශාරීරික ඇසෙන් බලන විදිහට උඹලා නාස්ති වෙන්න යනවා. උඹලා ආත්මික ඇස විවෘත කරගෙන හිටියේ නැත්තම් උඹලා ශාරීරික ඇසෙන් බලලා උඹලා නාස්ති වෙන්න යනවා. මෙතනදී මෙයා හිතුවේ මේ යාකෝබ් තරම් උතුම් කෙනෙක් නැවත එන්නේ නැහැ. මොකද මෑ බලාපොරොත්තුෙන් හිටියා මෙසායා එනවා කියලා. මෙයා බලාපොරොත්තුෙන් හිටියා අපිට ගැලවීම දෙන එක්කෙනෙක් එනවා කියලා. නමුත් ඒ පැයේදී ඒ වේලාවදී මෙයාගේ ශාරීරික ඇස විතරයි මෙයාට විවෘත වෙලා තිබුණේ. ඇයි ඊට පස්සේ පදේ කියනවා එයාගේ ශාරීරික ඇස විවෘත වුණේ මොන කාරණයක් උදෙසාද? ආත්මික ඇස විවෘත වෙන්නේ නැතුව. ඊට පස්සේ පදේ ඉඳලා යේසුස් වහන්සේ උත්තර දෙමි. මේ වතුර බොන හැම දෙනාට නැවත පිපාස වන්නේය. නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නමුත් කිසි කලෙක පිපාස නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුලෙහි සදාකාල ජීවනය නික්මවන්නා වූ වතුර උල්පතක් වන්නේයයි කීසේක. ස්ත්‍රීද ස්වාමිනි මට පිපාස නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොලන පිණිසත් ඒ වතුර මට දුන මැනවයි කීවාය. ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස් වහන්සේ ඈට කීසේක. ස්ත්‍රීද උන්වහන්සේට උත්තර දෙමින් මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස් වහන්සේ ඈට කියනසේ මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය. මක්නිසාද නුඹට පුරුෂයන් 5 දෙනෙක් සිටියෝය. නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑ ලෙස කීවෙහියයි කීසේක. හොඳයි. දැක්කද? දැන් මෙතන තමයි ඇය අන්ධ වෙලා තිබුණු තැන. මම හිතන්නේ මේ ශාරීරික වතුර තමයි මේ හැමෝම මට දෙන්න යන්නේ. මෙයත් කතා කරන්නේ ශාරීරික වතුර. ඒ කියන්නේ මේ ලිඳ නැතුව වෙන ලිඳක් තියෙනවා මෙච්චර දුර එන්නේ නැතුව අරගෙන බොන්න.
ද මනසින් බලද්දී සිතන දේ මේ ශාරීරික ඇසෙන් බලද්දී සිතන දේ තමයි මෑ එකපාරටම මුඛේ ප්‍රකාශ කරන්නට ගත්තේ. දැන් මෙතනදී යේසුස් වහන්සේ මෑට පැහැදිලි කරලා දෙන්න ශාරීරික ඇස් අන්ධ වෙලා තිබෙන නැත්නම් ශාරීරික ඇස් විවෘත වෙලා තිබෙන මේ ශාරීරික ඇස පෙන්නලා දෙනවා ආත්මික ඇස උඹගේ අන්ධ වෙලා තිබෙන්නේ කියලා. දැන් යේසුස් වහන්සේ මෙතන ඒකයි කියන්නේ. උඹ ගිහිල්ලා උඹගේ පුරුෂයාව කැන්දම් වරෙන් කියලා කියනවා. දැන් ඇත්තටම මෑගේ අවංකභාවය ඒ තේරුම් ගැනීම සහ ඒකට සුදුසු විදිය හැසිරීම ඇයගේ තිබුණේ නැත්තම් මෙතනදී මේ යේසුස් වහන්සේ පෙන්වන්නට යන එක මෑගෙන් පහ වෙනවා. නමුත් මෙයාගේ අවංකභාවය සහ හරියට හැසිරීම තිබුණු නිසා මෑ කියනවා මට පුරුෂයෙක් නැත. දැන් බොහෝ ජනයාව දැනගෙන හිටියා ඇයට පුරුෂෝ කිහිප දෙනෙක් හිටියේ කියලා. නමුත් ඇය අවංක වෙලා කිව්වා මට පුරුෂයෙක් නැහැ. මම මිනිස්සු තියාගෙන හිටියට මට පුරුෂයෙක් නැහැ. ඒ පුරුෂය මටම කියලා සලකන්නේ නැහැ. නමුත් මෙතනදී පැහැදිලි කරලා දෙන්නේ යේසුස් වහන්සේ උඹ ඇත්තෙන්ම කිව්වා. මොකද්ද? උඹ ඇත්තෙන්ම කිව්වා. දැන් සමහර තැන්වල අපි යේසුස් වහන්සේගේ ආත්මික ඇස අරගන්න නම් අපි එතනදී අවංක වෙන්න ඕන. අපි එතනදී කීකරු වෙන්න ඕන. අපි එතනදී අවබෝධයෙන් අසාගෙන තිබෙන්න ඕන. එම නැති වුණොත් මේ මොහොත අපිට මගහැරෙන්න පුළුවන්. මේ මොහොත අපෙන් පහවෙල යන්න පුළුවන්. අතන ඒ අන්ධයා හොඳට අහුම්කම් දීලා අවබෝධයෙන් ඒක තියාගෙන හිටපු හින්දා මෙෂායා නැත්තම් ඒ යේසුස් වහන්සේ යනකොට දාවිද්ගේ පුත්‍රයා කියලා ඔහුගේ මුඛයට වචනේ එන්න තරම් ඔහු කොච්චර අවබෝධයෙන් අවධානයෙන් ඒක අසලා තිබෙන්න ඕනද? ඔහු කොච්චර ඔහුගේ ආත්මික ඇස විවෘත කරගෙන තිබෙන්න ඕනද? මේ මොහොතේ මට ඉල්ලුවොත් මට මේ දේ ලැබෙයි කියලා. නමුත් මෙතනදී මෙයා මොකද්ද කියන්නේ? මම කියනවා යාකෝබ්ට ඔබ දුන්නා නම් නැත්තම් යාකෝබ්ට පණිවිඩය දීලා තිබුණා නම් මේ වතුර බොන්ට මේ ලිඳ ඉහෙන්නේ නැහැ කියලා, නිවෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ ලිඳෙන් අපි බොන්ට මේ ලිඳ ඉහෙන්නේ නැහැ. එහෙනම් වෙනත් ලිඳක් තිබෙනවා නම් අපිට දෙන්න. එතකොට මේ වතුර එකපාරක් බිව්වට පස්සේ ආය අපිට පිපාස වෙන්නේ නැති වෙන තරමට ඒ ලිඳෙන් අපිට බොන්න පුළුවන්. ඒක නිසා මට මෙච්චර දුරකුත් එන්න ඕනේ නැහැනේ කියන එක යේසුස් වහන්සේට කියනවා. යේසුස් වහන්සේ කියනවා උඹට මං ඒක දෙන්න නම් ගිහිල්ලා උඹගේ පුරුෂයාව කැන්දම් වරෙන් කියලා කියනවා. අන්න එතනදී ඇයට සිහිපත් වෙනවා මට මේ වතුර බොන්න ඕන නම් මම අවංක වෙන්න ඕන. එහෙනම් පුරුෂයා සමහරක් විට මේ පුරුෂයා මගේ නෙමෙයි හින්දා ඒ මිනිසයා බොයි මට නොකිය ඉඳී. නමුත් මම කීකරු වෙලා මම සත්‍ය නැමැති අවංකකමේ ජීවත් වුණදී මට එතනින් හරියාකාරව බොන්න පුළුවන් කියන සිතුවිල්ල ඇයට ආපු නිසා ඇය කියනවා මම පුරුෂයෙක් නොමැතිව ඉන්නේ. නැත්තම් මට පුරුෂයෙක් නැහැ. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා ඔව් මම දන්නවා ඔබට පුරුෂයෙක් නැහැ කියලා. ඇයි එක පුරුෂයෝ 5 දෙනෙක් උඹට හිටියත් ඒ පුරුෂයා උඹගේ පුරුෂයා නෙමෙයි කියලා යේසුස් වහන්සේ කියනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කුමක්ද කියන්නේ? මක්නිසාද නුඹට පුරුෂයන් 5 දෙනෙක් සිටියෝය. නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. ඒ නුඹ සැබෑ ලෙස කීවෙහි යයි කීසේක. ස්ත්‍රී උන්වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබ අනාගත වක්තෘ කෙනෙක් බව මට පෙනේ. අපගේ පියවරු මේ කන්දේදී නමස්කාර කළෝය. නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාර කරන්ට යුතු ස්ථානය යෙරුසලමේ යයි නුඹලා වහන්සේලා කියන්නහු යයි කීවාය. යේසුස් වහන්සේ ඈට කියනසේ ස්ත්‍රිය මා විශ්වාස කරන්න මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය. හොඳයි. දැන් මෙතන අපිට දෙනවා මහත් ගැඹුරු අර්ථයක් දෙනවා අපිට. මෙතන දෙනවා ලොකු පණිවිඩයක්. මෙතන දෙනවා අපිට
ඇස් දෙක අවදි කරලා බලපල්ලා. මේ ශාරීරික ඇස් දෙක නෙමෙයි. බොහෝ කට්ටිය ශාරීරික ඇස් දෙක අවදි කරගෙන හිටියට ආත්මික ඇස පේන්නේ නැහැ. ඒක කියන්නේ අන්ධව සිටීම ඊට වඩා හොඳයි. මොකද අන්ධව සිටිද්දි මේ ශාරීරික ඇස් දෙක පේන්නේ නැතුව ආත්මික ඇසෙන් හොඳට හුම්කන් දීලා අහගන්නවා. මොකද ශාරීරික ඇස් දෙක පේන්නේ නැති නිසා. ඔබගේ ආත්මික ඇස හොඳටම විවෘත වෙනවා. මෙතනදී කියනවා අපිට ඔබලා වගේ කට්ටිය, ඔබලා වගේ දාසයෝ අපිට කියනවා මේ තැන යාඥා කරන්න එපා, අතන යාඥා කරන්න එපා, එන්න මෙතනටම යාඥා කරන්න, එන්න මෙතනටම මේක කරන්න, එන්න මෙතනටම අරක කරන්න කියලා අපිට ඔයාලා වගේ කට්ටිය කිව්වා කියලා කියනවා. නමුත් යේසුස් වහන්සේ කියනවා මං කියන දේ අවංක ලෙස අහපන්. මං කියන දේ හොඳට හුම්කන් දීපන්. 21 වෙනි පදයේ මෙහෙම කියනවා. යේසුස් වහන්සේ ඈට කියනසේක් ස්ත්‍රිය මා විශ්වාස කරපන්න මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය. කන්දේදීවත් යෙරුසලමේ දේවස්ථානයේදීවත් ඒ කාලවල වලදී නමස්කාර කරන කාලයක් පැමිණෙන්නේ නැතු යනවා. කොයිදද? සමහර තැන්වල අපි ශරීරයෙන් හිතනවා ශාරීරික ඇස් දෙක පෙනෙන නිසා අපි යන්න ඕන මේ දේවස්ථානයට, අපි යන්න ඕන අර දේවස්ථානයට, අපි යන්න ඕන අතන්ට, අපි යන්න ඕන මෙතන්ට. මොකද යාකෝබ් පවා උන්වහන්සේ මුණ ගැසෙන තැන කන්ද උඩක් වුණත් එතන මුණ ගැසලා යාකෝබ් කියනවා මෙතන තමයි දෙවියන් වහන්සේ යන එන තැන, දෙවියන් වහන්සේගේ දූතයන් යන එන තැන. ඔව් එතන ගලක් තියලා එතන යාඥා කරුවා කියනවා. සමහර තැන්වල යාඥා කරුවා කියනවා. ඉතින් මේක අනුගමනය කරන්න කට්ටිය එතන ඉඳලා යාඥා කරා. නමුත් පහු කාලෙකදී දේවදාසයන් වැඩිමහල්ලන් විසින් ඇවිල්ලා කියන ඔතන නෙමෙයි යාඥා කරන්න, ඔතන දෙවියන් වහන්සේ නැහැ. අතන යාඥා කරන්න එපා, එතන දෙවියන් වහන්සේ නැහැ. එන්න අපේ දේවස්ථානයට. ඇවිල්ලා මෙතනදී යාඥා කරන්න, එතන තමයි දෙවියන් වහන්සේ ඉන්නේ කියලා කියනවා. සමහරක් තැන්වල යේසුස් වහන්සේ කියනවා අන්තිම කාලයේදී යේසුස් මෙතන, යේසුස් අතන කියලා බොරුවට මුලා වෙලා යන්න එපා කියලා කියනවා. දැන් මෙතනදී අපගේ ආත්මික ඇස විවෘත කරගෙන තිබුණ නැත්නම් මේ ස්ත්‍රියට කියන පණිවිඩයවත් අපි තේරුම් ගන්නට යන්නේ නැහැ. මෙතනදී අපි ස්ත්‍රියට කියන පණිවිඩය අපි තේරුම් ගන්නේ එදා යේසුස් වහන්සේ ස්ත්‍රියට පැහැදිලි කරලා දුන්නේ අනාගත වක්තෘවරයෙක් එනවා. ඒ අනාගත වක්තෘවරයා ලිඳගෙන කතා කරනවා. ඒක නිසා මේ දේ තමයි කියන එක තමයි අපි හිතන්නේ. නමුත් මෙතන අපිට කියන්නේ ඉදිරි අනාගතේ බොහෝ මිනිස්යන්ට යාඥා කරන ජෙරුසලමටවත් යාඥා කරන කන්දුඩටවත් යන්න බෑ කියලා කියනවා. මේකේ අදහස තමයි දේවස්ථාන තියෙන තැන්වලට යන්න කාලයක් නැති වෙනවා. දැන් නමුත් අද කාලේ බලද්දී හැම තැනම දේවස්ථාන. අපිට යන්න බැරුව යන විදිහක් නැහැ. අපිට ඕන තැනකට ගියාගේ. නමුත් මෙතන දෙනවා ආත්මික පණිවිඩයක්. උඹලා ඉන්න ස්ථානයේ ඉඳලා උඹලා යාඥා කළ යුතුයි. අතන මෙතන දුවනකොට උඹලාට කරගන්න විදිහක් නැති වෙනවා. මොකද ශරීරයේ තිබෙන ඇස දිහා බලලා, ඇසින් බලලා උඹලා ජීවත් වෙන්න ගියොත් උඹලාගේ ආත්මික ඇස අන්ධ වෙන්න යනවා. නමුත් අවසාන පදයේ මෙහෙම කියනවා 22 සහ 23. නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාර කරමු. මක්නිසාද ගැලවීම යුදෙව්වරුන්ගෙන්ය. නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය. දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු උවන් සොයනසේක. ආමේන්. දැන් මෙතනදී අපිට පැහැදිලි කරලා දෙනවා මේ අන්තිම පද දෙකේ තමයි අපේ ජීවිතයේ ආත්මික ඇස විවෘත කරන අද ගොඩක් කට්ටිය දේවස්ථාන වලට යන්නේ තමාට තිබෙනා උසස්කම නිසා, තමාට තිබෙනා තලන්ත නිසා, තමාට ලැබෙනා දේවල් නිසා, තමාට ලබා ගන්න පුළුවන් දේවල් නිසා. බොහෝ කට්ටිය දේවස්ථාන වලට යන්නේ මේ ඇසින් දකින දෙයට. මේ ඇසින් ශාරීරික ඇසෙන් දකින දෙයට. නමුත් මෙතනදී කියන්නේ මොකද්ද? උඹලා ආත්මික ඇසෙන් බලපල්ලා.
නුඹලා ආත්මික ඇසෙන් බලපල්ලා. මෙවන් කට්ටියව තමයි මාගේ පියා සොයන්නේ. අන්තිම පද දෙකේ කියන්නේ ඒකයි. මෙවන් කට්ටියව තමයි මාගේ පියා සොයන්නේ. මොකෙන්ද? යෙරුසලමේ නමස්කාර කරන කට්ටිය ඒක පැමුණුනේ මේ යුදෙව්වන්ගෙන් තමයි. නමුත් යුදෙව්වන්ගෙන් පැමුණුනාට උන්වහන්සේ සොයනවා කියලා කියන්නේ ආත්මයෙන් නමස්කාර කරන කට්ටිය. ඇත්තට බොහෝ මිනිස්යන් සභාවලට ගියාට ආත්මයෙන් නමස්කාර කරන පිණිස මේ අපිට දීලා තිබෙනා තලන්ත වලට අපි පෙනී හිටින පිණිස තමයි යන්නේ. බොහෝ මිනිස්යන් තලන්ත වලට පෙනී හිටින්න යන්නේ. දේවස්ථානයේ දේවදාසයා වුණත් අර මිනිස්යන්ට පෙනී හිටින්න දේවස්ථානෙට එන්නේ නැතුව දේව වචන ප්‍රකාශ කරන්නම නෙමෙයි. නැත්තම් අනිකුත් දේවල් ලබා ගන්න පිණිස තමයි දේවස්ථානට එන්නේ. ඇදිහිලිවන්තය පවා අපි ඇඳගෙන කරගෙන යන්න ඕන 16ට පෙනෙන්න. අපි ඇඳගෙන කරගෙන යන්න ඕන අනිත් කට්ටියට පෙනෙන්න. අපි යන්න ඕන මට අර දේ කරන්න තියෙනවා. මට මේක කරන්න තියෙනවා. මට කැමරාක්‍රමණය කරන්න තියෙනවා. මට ගීතිකා ගයන්න තියෙනවා. අරකද මේකද කියලා හැම දෙයකම තමාට තිබෙන තලන්තය පෙන්වන්න මේ දැසට පෙනෙන දේ. නමුත් ඔබගේ ඇස් දෙක අන්ධ වෙලා තිබුණා නම් ඔබ යනවද එතනට? ඔබ ඔච්චර උනන්දුවක් තිබෙනවද? ඔබ ඔච්චර කැපකිරීමක් තිබෙනවද? නැහැ. ඔබගේ ශාරීරික ඇස් දෙක අන්ධ වෙලා තිබුණා නම් ඔබ ඔච්චර කැපකිරීමක් කරන්නේ කොයි හරි මුල්ලකට වෙලා පුටුවක් ගාව නැත්තම් ඇතක් ගාවට වෙලා ඉඳගෙන ස්වාමිනිය ඔබ වහන්සේ එනකම් මම ඔබ වහන්සේ තුල විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඉන්න. මොකද ශාරීරික ඇස් දෙක පේන්නේ නැති නිසා. නමුත් ශාරීරික ඇස් දෙක පෙනෙද්දී අර දෙවියන් වහන්සේ ගාව ඉඳගෙන යාඥා කරන්න තියෙන මොහොතවල් මගහැරවලා තලන්ත වලට දුහඬ ගන්නවා. මොකද්ද මේ දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ? අවසාන පදයේ මෙහෙම සඳහන් කරනවා. නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේකටය. දැන් මෙතනදී යේසුස් වහන්සේ මේ කතා කරන්නේ මොකද්ද? මේ ස්ත්‍රියට කියන්නේ මොකද්ද? ස්ත්‍රියට කියන්නේ උඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේකට. ඒ කියන්නේ මෙතනදී කියනවා යේසුස් වහන්සේ එහෙනම් උඹලා අර ස්ථානයට මේ ස්ථානයට යන්නේ ඒ නොදන්නා කමට. උඹලා එතනට ගිහලා නමස්කාර කරලා පෙන්වන්නේ නොදන්නා කමට. නමුත් පල්ලෙහා පදේ මෙහෙම කියනවා. නුමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය. දැනටම පැමිණලා තිබේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ පටන් ගත්තු මොහොතේ ඉඳලම උන්වහන්සේගේ අවසාන පැමිණීම වෙනතෙක් ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කරන ආත්මික ඇස උන්වහන්සේ විවෘත කෙරුවා. එතකොට මා දයාබර දේව දරුවනේ, ඔබ මම මේ ආත්මික ඇස විවෘත කරගෙන උන්වහන්සේත් එක්ක ගමන් කෙරුවේ නැත්තම් අපිත් සිදුවෙන්නේ අන්ධකමේ ගමන් කිරීම. අපගේ මේ ශාරීරික ඇස පෙනෙන එක නෙමෙයි අපගේ පැහැදිලි දැක්ම. අපගේ ආත්මික ඇස බැලීම තුල තමයි අපගේ පැහැදිලි දැක්ම. සමහර කට්ටිය වස්තුවට ආස වෙලා මේ ආත්මික ඇස අන්ධ කරගෙන තිබෙනවා. සමහරක් කට්ටිය දේපොළ වලට, සමහරක් කට්ටිය විවිධාකාර දේවල් වලට, සමහරක් කට්ටිය ගැහණු පිරිමි ආස වෙලා මේ හැම දෙයකටම ඇස වෙලා මොනවද කරන්නේ? ආත්මික ඇස අන්ධ කරගෙන තිබෙනවා. නමුත් ඔබට මම කියන්නේ ශාරීරික ඇස ඔබට පේනවා නම් ඒ වගේම නැත්නම් ඊටත් වඩා වැඩිපුරව ඔබගේ ආත්මික ඇස විවෘත කරගන්න. එම නැත්තම් ඔබගේ ආත්මික ඇසට ඒක බාධාවක් නම් ඔබගේ ශාරීරික ඇස කාට හරි දන් දෙන්න. එවිට ඔබගේ ආත්මික ඇස හරියාකාර විවෘත කරගන්න. කවදාකවත් ඔබගේ ශාරීරික ඇස පෙනෙද්දී ඔබගේ ආත්මික ඇස අන්ධ කරගන්න යන්න එපා. එහෙම වුණොතින් ඔබ යන තැන ඔබ නමස්කාර කරන දේ ඔබ කරන්ට යන දේ ඔබ නොදැන සිටී. මෙතනදී ඒකයි යේසුස් වහන්සේ කියන්නේ. උඹලා දන්න දෙයට නෙමෙයි ආඥා කරන්නේ. උඹලා දන්න දෙයට නෙමෙයි නමස්කාර කරන්නේ. නොදන්නා දෙයකට. මේ දේවස්ථාන හැම තැනකම කරන්නේ නොදන්නා දේවල්. නොදන්නා දේවල්. දන්න දෙයට කවුද කරන්නේ? මුළු හදවතින්, මුළු ආත්මයෙන්, අවංකකමෙන්, පිරිසුදු සිතින් හැමෝම දේවදාසයෙක් වුණ ගාම හිතන්නේ කෙලින්ම මම දැන් දේවදාසයෙක්, මම දැන් චර්ච් එකක් හදන්න ඕන. නැත්තම් පල්ලියක් හදන්න ඕන.
දේවස්ථානයක් හදන්න ඕන. ඒකට මේ දේවස්ථානට පුටු මෙච්චරක් තියෙන්න ඕන. මේ පුටු වලට වඩා සෙනග ගහණයක් මම එකතු කරගන්න ඕන. මේ ඇස් දෙකට පෙනෙන දේ තමයි මොහු කරන්න හදන්නේ. නමුත් මොහු ආත්මික ඇස් විවෘත කරගත්තොත් මොහුට කියන්න පුළුවන් දෙවියන් වහන්සේ මට වචනේ දුන්නා. මම දැන් කියන වචනේ මොහු ළඟ ඉන්න කැමති දේවස්ථානයකට යන්න පුළුවන්. නැත්නම් මොහු ළඟ ඉන්න කැමති සහෝදර සහෝදරිය එකතු කරගන්න පුළුවන්. මොහුන්ටත් ඒ වචනෙම බෙදාගෙන යන්න පුළුවන්. මෙන්න ආත්මික දේවස්ථානය. හැබැයි ශාරීරික දේවස්ථානය බලපුවාම එකතු කර ගැනීමක්, අඩු කර ගැනීමක්, ලබා ගැනීමක්. දෙවියන් වහන්සේ මොකක්ද කියන්නේ? සැබෑ කමින්ද, අවංක කමින්ද, ආත්මයෙන්ද නමස්කාර කරන කට්ටිය තමයි උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ කියලා කියනවා. නමුත් සැබෑ නමස්කාරය කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේ දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වූවන් සොයන සේක. උන්වහන්සේට නමස්කාර කරන්නන්, මුළු හදවතින්ම නමස්කාර කරන්නන් තමයි උන්වහන්සේ සොයන්නේ නැතුව නිකන් අර මට දීලා තියෙන තලන්තෙට, මට දීලා තියෙන කාර්යයට මම පල්ලියට ගිහලා නමස්කාර කරනවා. සමහරක් උදවි ඉන්නවා. අර පල්ලියට පෙනී හිටින්නත් යන්න ඕන, මෙතනටත් මෙහෙම යන්න ඕන. ඒ වගේ ගොඩක් දේවස්ථානවල එකතු වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. නමුත් මුළු හදවතින්ම නෙමෙයි එයාලා අර පෙනී හිටින තලන්තවලට මේ දේ මට ලබාගත යුතුයි කියන ආදර්ශය පිණිස. ඔබගේ ශාරීරික ඇස තුල ඔබ බැලුවොතින් ඔබගේ ආත්මික ඇස වෙසෙන්ට යනවා. ඒක නිසා බොහෝ දුරට ඔබ මම කළ යුතු දේ තමයි ආත්මික ඇස විවෘත කරගෙන ශාරීරික ඇස ඒ මට්ටමින් තබා ගන්න. එවිට ඔබට හරි ආකාරව පේනවා. ඔබගේ ශාරීරික ඇස, ඔබගේ ශාරීරික ඇස ඔබට අන්ධ වෙලා ගියත් කමන්නේ. ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද ආත්මික ඇසෙන් ඔබට නිසි සුවය දීලා තිබෙනවා. නිසි දැක්ම දීලා තිබෙනවා. නිසි බලාපොරොත්තුව දීලා තිබෙනවා. හැබැයි ඔබ ශාරීරික ඇසෙන් නිසි සුවයද, නිසි බලාපොරොත්තුවද, නිසි දැක්මද බලන්න ගියොත් ඔබගේ ආත්මික ඇස සහ මුලින්ම වැසලා යනවා. නමුත් දෙවියන් වහන්සේ සොයන පැවේදී ඔබ එතන නැතුව ඇති. මොකද එතන පැයට අවශ්‍ය කරන්නේ ආත්මයෙන්ද සැබෑ කමින්ද නමස්කාර කරනවා. එතකොට අවසාන කාලයේදී අපිට නමස්කාර කරන්නට වෙන්නේ දේවස්ථානවල නෙමේ, තමාගේ ඇතුළාන්තයේ තමා ඉන්න තැන. ඒක කොතනද කියලා වැඩක් නැහැ. ඉන්න තැන ඉඳලා අවංකකමින් සැබෑ කමින් නමස්කාරය කරන කාලයට පැමිණෙන්න වෙනවා. ඒක නිසා තමාගේ මුළු හදවතේ තිබෙනවා නම්, තමාගේ දැස්වල තිබෙනවා නම් අපි මේ දේවස්ථානයේ තමයි අවසාන කාලේදී අපි ඉඳලා මැරෙන්න යන්නේ කියලා ඒක සහ මුලින්ම අතහැර ගන්න. මොකද අවසාන කාලේදී ඒ තැනකට යන්න බැරි වෙන තරමක් සිදු වෙනවා. එතකොට පල්ලියේ තිබෙන තලන්ත අරවා මේවා සේරම අපිට අතහරින්න වෙනවා උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම්. මා සිතනවා දෙවියන් වහන්සේ අද ඔබට යහපත් වූ අනර්ගෝ පණිවිඩයක් ගෙනත් දෙන්න ඇති කියලා මේ දැස් තුල. මොකද ශාරීරික ඇස සහ ආත්මික ඇස කියලා කියන්නේ අපිට හරි දැක්මක් දෙන දෙයක්. ඒක නිසා ඔබගේ ශාරීරික ඇසද ඔබ මේ කාලයක් පවත්වාගෙන ආවේ. ඒක ඔබ දැම්මම නවත්ත ගන්න ආත්මික ඇස මින් ඉදිරියට විවෘත කරගන්න. ඒක නිසා ඔබ තීරණය කරන්න ඔබගේ ශාරීරික ඇස ඔබ විවෘත කරගෙනම ජීවත් වෙනවද, නැත්නම් ආත්මික ඇස විවෘත කරගෙන ඔබ ජීවත් වෙනවද කියලා. ඒක නිසා දෙවියන් වහන්සේ නැවතත් අලුත් පණිවිඩයකින් ඔබ සමව සමු වෙන තෙක් සියලු දෙනාටම ජේසු පිහිටයි.